හිසේකාර කරදරකාර මෞග්ලිව කාම්බස් කරන්නේ. මට දිව බොරු කළත් නහය බොරු කරන්නේ නෑ ගොදුරක් ළඟ. මේකයි මම කියන්නේ නරිය විශ්වාස කරන්න පුළුවන් සතෙක් නෙවෙයි. ඒක ඇත්ත. දැන් බලන්න කොරට බාගි. තාත්තික පෙන්නලා ලස්සනට hina වෙයි හැබැයි ඔයා විශ්වාස කළොත් මෞග්ලි ඉවර කරයි තමයි. අන්න ඒක නිසා හොඳට මතක තියාගන්න නරියන්ගෙන් පරිස්සම් වෙන්න. නියමයි. අර කොළු පැටියා නිදි. එතකොට අර වලහ දන්නේ නෑ මම මෙතන කියලා. ඔන්න දවසක් තමාකි කිව්ව ලොකු මීවදයක් තියෙනවා කියලා. මම නෙමෙයි තප්පරයකට ඒක තම විශ්වාස කළේ. මෞග්ලි ඔයා මේවා හොඳට අහගෙන ඉන්න. කොයි වෙලාවෙ ප්‍රයෝජනෙට ගන්න වෙනවද දන්නේ. මෞග්ලි ඉක්මනට එන්න. ඉක්මනට එන්න. මෞග්ලි ඔයා නිදාගත්තද? නිදාගත්ත මම? අයියෝ එහෙම නෑ. අහගෙන හිටියේ. මේක නෙමෙයි හොඳ වෙලාව. ආලු අරහෙ වගේරා මේක බාධා කරන්න වෙලාවක් නෙමෙයි. පේනවනේ මම මෞග්ලිට උගන්වනවා මෙතන. සතුරු ඇවිල්ලා මොන සතුරුද? කොහෙද සතුරු? වගේරා මේක විහිළුවක් නම්. මේක විහිළුවක් නෙවෙයි මට හම්බුණා මරගුලක් අර දියල්ල ළඟ. දියැල්ල ළඟ කවුද දන්නේ මේක හොඳ අවස්ථාවක් වෙන්න පුළුවන් මට. ගිහිල්ලා බලන්නකෝ. මම තව පොඩ්ඩෙන් වැටෙනවා කවුරු හරි වැටෙන්න කලින් අපි ගිහින් වාලා දාමු. මිනිස්සු හරිම කපටි. ඒගොල්ලෝ දන්නවා මේ කැලේ ඉන්න හැම සතාම දියැල්ල ළඟ වතුර වලට එනවා කියලා. මෞග්ලි මම කිව්වේ නරියා කපටි කියලා නේ. මිනිස්සු ඊට වඩා කපටි. අනේ බාලු ඉක්මනට එන්න ඔය දෙඩෙව්ව ඇති. යෝ කවුද දෙදෙව්වේ? දන්න දේ කිව්වා. ඒකේ තියෙන වැරැද්ද මොකක්ද? හරි කතාවක්. තව පොඩ්ඩෙන් වලපල්ලෙම. දැන් ඔය මර උගුලක් ගැන කිව්වේ කොහෙද ඔක තියෙන්නේ බගිරා? ඒක මේ හරියනේ තිබ්බේ කොහෙද ඒක? මං කාලයක් තිස්සේ බලන් හිටියේ. ඒ මෞග්ලි වල්ලන්න නම් තව කාලයක් බලාගෙන ඉන්න වෙයි. මොකද වෙන්නේ බාලු? ගහනේ වදින්නේ නැහනේ උලගේ යනවා. එක දැනක ඉඳලා බලනවාකෝ වදින්නේ නැද්ද කියලා. අයියෝ බාලු! මොකද වලක් තියනවා කියලා දැක්කේ නැද්ද බාලු? දැන් අර ළමයා ලෑස්ති වෙනවා අවසානයේ. මෞග්ලි දුවන්නේ. අහකට උනොත් හොඳයි. දුවලා දෙරෙන් හිතුවා මදි මගේ. මොකද ෂියකා අල්ලගන්න බැරිද? කරදරයක් නොවි යහඩනවා. බලන් ඉන්න එනක. මොකද ෂියකාන් කල්පනා කරනවා. ඔය ළමයා ඔහොම දිව්වට ආයේ එනවනේ. මොකද අර වලේ වැටුණ යාළුවා බේරගන්න එපැයි. අන්න එතකොට බලාගමුකෝ. බාලු වාට තුවාල නෑනේ. මට පොදුමයි වෙච්චර වැටිලා අතපය නොකැඩුන එක ගැන. මෞග්ලි අන්න එනවා. මෞග්ලි අපෝ නෑ සියකාන්. යන්න බගිරා. ඒ මෞග්ලිව ආරක්ෂා කරගන්න. බාලු සැප පහසුව හොඳද? බය වෙන්න එපා. ඔයාගේ අර මිනිස් පැටියා විගහට එයි. මමත් ඉන්නේ එයා එනකල්ම තමයි. එහෙම හිටියට කමක් නෑ නේද? සමා වෙන්නකෝ. මාව වැලක් වගේද පෙනුනේ? නෑ නෑ ඔයා සල්පෙක් වගේ පෙනුනේ.
කොහොම කඩවසම් සර්පෙක්. ඔයාගේ වාසනාවට මං ගොදුරක් ගිලලා ඉන්නේ. තේරුණාද? කා බාලු අමාරුවේ වැටිලා. එයා මරු උගලකට අහු වෙලා. මිනිස්සු හදපු කක්ෂියකන් හින්දායි. මොකද්ද එතකොට ඒ වසවර්තියාගේ සම්බන්ධය? බාලු උගලට අහු වෙන විදිහට එයා හැමදේම කළේ. ඕක දෙයක්ද එයා එහෙමනේ කරන්නේ. කා අපි බාලුව කොටට ගන්න ඕනේ. කා ඔයා මට උදව් කරනවද? මට ශියකානුයි මිනිස්සුයි දෙගොල්ලොම පෙන්නන්න බෑ. ඒ දෙගොල්ලොම එක වගේ. මට පුළුවන් උදව්වක් මං කරන්නම්. කා එන්න ඕනා. ඔයාට උනාද මේ ළමයා? යාළුවාට එයා උදව් වෙන්න ඕන නේද? අයිකනේ ඩොක්ටර්ටම වැදුනා ඕනද? අනේ මේ නිකන් බොරුවට දඟලන්න එපා. තව ටිකකින් වල කපපු මිනිස්සු එනවා. ඇවිල්ලා ඔයාව හැම ගහලා රෝස් කරයි. එච්චරයි. ජිය කාන් කියන්නේ මහා නපුරු වසවර්තියෙක්. ඔයාගේ සද්දේ හේ. කා විගහටම උදව්වට එනවා කිව්වා. උදව්? ඔව් එයා එහෙම තමයි කිව්වේ. ශියකන් එතන ඉන්න කාලේ අපිට කිසි දෙයක් කරන්න බෑ. මොකද ළඟට යන්න දෙන්නේ නෑනේ. එයාව අපි කොහොම හරි ආක් කරමු. කොහොමද කරන්නේ? කියන්නකෝ. මෙහෙමයි අපි මං කියන්න. ඔයාට දහසක් නැද්ද? ඔහෙනේ. අයියෝ මම දැක්ක මොකද මේ? පොඩ්ඩක් අනේ ගිනි ගන්නවා අයියෝ ඉන්න බෑ. බලන්න මේ තියෙන බාලුගේ කණ්ණාඩි කුට්ටම ඔයාගේ වලිගෙට ඉරෙලිය නාමිකත වුණා. අනේ ආ පුච්චගත්තද? මට කියන්න බගීරා මොනවටද ශියකන් වැඩිපුරම බය කිලෝ දන්නවද? මිනිස්සුන්ට එතකොට මිනිස්සුන්ටත් වඩා බය. කින්දරට අන්න හරි කින්දර. අතපය නැතත් යනවා මං උදව්වට. කොහොමද මං උදව් වෙන්නේ අනුන්හට? වෙන්නේ බගීරා මං ඔයාව පුච්චන්නේ. කින්දරත් එක සෙල්ලම් එපා මවුග්ලි ටිකක් පරිස්සම් වෙන්න. බාලු මන්නම් හිතුවේ ඔයාගේ යාළුවා මේ වෙනකොට එයි කියලා. මොකද දන්නේ පරක්. මොකද්ද දුංගන්දක් ගහන්නේ? ඒක මේ එහෙනම් මේ ආවේ ඔය ගින්දරෙන් ඔයාට වැඩක් වෙන්නේ නැහැ. එපා එහාට වෙනවා. මා චන්දිය දැන් බය වෙලා ශියකන් ආපු දිහාවටම යනවා. ඕක බිම දානවා. එහෙම කළොත් මම දෙනවා සමාව. මම ඔය කතාව විශ්වාස කරන්නේ නෑ. යනවා. බාලුස් මොකද මේ ඔයා දවල් වලේ වැටිලා? ඔතන ඔයාද? ඔව් අනේ මේ මමම තමයි. ඔන්න ඔය මගේ වලිගේ තදට අල්ලගන්න. අනේ අයියෝ තඩයි. පස්සට නොශියකන් මම ඔයාව පුච්චනවා. එහෙමද? අයියෝ මොකද අනේ ගින්දර චුස්පුස් කෑව නේද? මදයි. ඔය කොහොමද ආවේ? මට හොඳ යාළුවෝ ඉන්නවනේ. ඒගොල්ලෝ මට උදව්වට ආවා. දැන් ඉතින් ශියකන් ඔයාට ආපහු යන්න වෙලාව හරි. ඔයා තනියම අපි තුන්දෙනෙක් ඉන්නවා ඒක අසාධාරණයි. යාළුවෝ හින්දා බේරුණා කියලා හිතා ගන්නවා. හැබැයි හැමදාම යාළුවන්ට එන්න වෙන්නේ නැහැ. අන්න එදාට බලාගමුකෝ. ගොඩක් ස්තුතියි බාලු. ගොඩක් ස්තුතියි බගීරා. වෙන්න ඔයාගේ කණ්ණාඩි කුට්ට මේක දාගෙන හිටියානම් ඔයාට ලේසියම ගොඩ දෙන්න තිබුණා. ස්තුතියි මව්ලි. වෙනසක් දුවටෙන්ද කලින් දැන් ඉතින් අපිට කියන්නේ අර වල වහලා දාන්න. මොන කරදරයක්ද කවුරු හරි වැටුනහම. කානේ ඔයා නොහිටියනම් මන් අනේ ආයෙනම් ඔය වගේ උදව් කරන්නේ හන්දියක් ගානේ රිදෙනවා. සුපිරි වේදනාව. ඔය තෙල් බෙහෙත් එම නැද්ද වේදනාවන් වලට ගන්නෙ? අයියෝ